කොළඹ සිට රත්නපුර දෙසට බියර් අඩංගු බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ බියර් බෝතල් ප්‍රවාහනය කරපු කන්ටේනර් එකක් ඇහැලිය ගොඩදී අනතුරකට ලක් වෙලා එතන වැටිලා තිබ්බ බියර් බෝතල් ටික වටේ පිටේ ඉන්න මිනිස්සු ටික ඇවිල්ලා කේස් පිටින් උස්සන් යන හැටි නිවුස් වලට අපි දැක්කා. ඔය ගැහැණු පිරිමි ભેදයකින් තොරව හරි සහයෝගයෙන් ඉතා යහුසුලුව මේ කන්ටේනර් එකෙන් තමන්ට ගන්න පුළුවන් උපරිම බියර් බෝතල් ප්‍රමාණයක් තමන්ගේ ගෙවල් වලට අදින මිනිස්සු අපි දැක්කා. ගොඩක් අය එහෙම උස්සන් යන මිනිස්සුන්ට කමෙන්ට් වලින් බැනලා පෝස්ට් එහෙම ෂෙයා කරලා ඒක විවේචනය කරලා තිබ්බා. මං අහන්නේ ඔය බනින විවේචනය කරන මිනිස්සු අදාළ සිද්ධිය වෙච්ච වෙලාවේ එතන හිටියනම් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට මොකද්ද කරන්න හිතෙන්නේ? ඔයා බොන්නේ නැති කෙනෙක් වුණත් ඒ සිද්ධිය වෙන වෙලාවේ ඔයා එතන හිටියොත් ඔය කේස් එකක් නෙවෙයි එක බෝතලයක් හරි ගෙදර අරන් එන්න ඔයාට හිතෙන්න පුළුවන්. ගෙදර අරන් ඇවිල්ලා පස්සේ දවසක බොන යාළුවෙකුට හරි දෙන්න බලාගෙන එකක් හරි අරන් එන්න හිතෙන්න පුළුවන්. දැන් නොබොන අය පැත්තකින් තියමුකෝ. බොන අයගේ පැත්තෙන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මං ගොඩක් ගන්නෙ නෑ. මගේ මේ කකුල් දෙක ළඟ වැටිලා තියෙන බෝතලේ විතරක් මං අරන් යනවා. ඕක අරන් ගියා කියලා අවුලක් නෑනේ කියලා හිතලා ගොඩක් ගත්තත් මහ සාගරයකින් දිය දෝතක් ගත්තත් හොරකමම තමයි. හිතන්න දිය දෝතක් විතරක් ගත්තට කමක් නෑනේ කියලා හිතන මිනිස්සු ලක්ෂයක් විතර හිටියොත් එතන එකතු වෙන්නේ ලොකු වතුර ප්‍රමාණයක්. සමාජයක එහෙම හිතන මිනිස්සු ඉන්න එකම තමයි ඒ සමාජයේ හොරකමට සහ විනාශයට හේතු වෙන්නේ. දැන් තව කාරණාවක් තියෙනවා. උතනින් සමහර අයට ගොඩක් ගන්න අය වගේ හැසිරෙන්න ලැජ්ජා හිතෙන්න පුළුවන්. ඒ අයට ගන්න ආසයි. හැබැයි ඒ වැඩේ කරගන්න බෑ. ටිකක් ලැජ්ජයි. ඉතින් එයාලා මොකක්ද කරන්නේ? එයාලා හීනියට එකක් දෙකක් විතරක් බෑග් එකකට දාගන්නවා. ගොඩක් දාගන්න අයත් හොරු. එකක් දෙකක් බෑග් එකට දාගන්න අයත් හොරුම තමයි. වෙනසකට තියෙන්නේ හොරකමේ ප්‍රමාණය විතරයි. මට කියන්න ඕනේ උනේ අපි හැමෝගෙම ජීවිත ඇතුලේ හොරෙක් ජීවත් වෙනවා. මටත් හොරකම් කරන්න හිතෙන්න පුළුවන්. අවස්ථාවක් ලැබුණොත් අපෙන් ගොඩක් අය මොනවම හරි හොරකම් කරන්න බලනවා. බස් එකක හරි හොරෙන් යනවා. අඩුම බිම වැටිලා තියෙන දෙයක් හරි අහුල ගන්නවා. අනුන්ගේ වත්තක ගෙඩියක් මලක් මල් ගහක් බැරිම වුණොත් මල් අත්තක් හරි ගන්න බලනවා. මං අහන්නේ එහෙම කරන්න හිතෙන මේ අපි වගේම මිනිස්සු නේද මේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් වෙන්නේ? එහෙම අපි වගේම මිනිස්සු නේද අපේම ඡන්දවලින් මේ රටේ මහජන නියෝජිතයෝ? එහෙමත් නැත්නම් දේශපාලකයෝ වෙන්නේ? ඉතින් ඒ තනතුරු වලට ගියපු ගම අර කියපු මනුස්ස ගති අපෙන් අයින් වෙනවද? නිකමට හිතන්න ඔය බියර් රැහිඳපු ගොඩේ හොරු අල්ලන්න කියලා මේ පාර අනුරට ඡන්දෙ දීපු ඡන්දදායකයෝ කී දෙනෙක් ඉන්න ඇතිද? ඔය බියර් ඇහිඳපු ගොඩේම මහ බැංකුව කඩපු එවුන්ව අල්ලන්න බැදුම් කර වංචාවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා 2019 ගෝඨාභයට ඡන්දෙ දුන්න ඡන්දදායකයෝ කී දෙනෙක් ඉන්න ඇතිද? ඔය බියර් ඇහිඳපු ගොඩේම රාජපක්ෂලගේ සියලු හොරකම් අල්ලලා අනීතිකව හම්බ කරපු සියලු වත්කම් නැවත රජයට පවරා ගන්න කියලා 2015 මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දීපු ඡන්දදායකයෝ කී දෙනෙක් ඉන්න ඇතිද? සරලවම ටොයියෝ බයියෝ කයියෝ ඔක්කොම එකට එකතු වෙලා ඔතන සහයෝගයෙන් බියර් රහුලලා ඇති. අපි හොරකම් කරන ගමන් හොරකම් නොකරන පාලනයක් ගොඩනගන්න බෑ. ඒ හින්දා ඔයාලා හොරකම් කරන එක මුලින් නතර කරලා ඉන්න. ඊට පස්සේ හොරකම් නැති රටක් හදමු කියලා බණක් කියන්න නෙවෙයි මේ හදන්නේ. මං කියන්නේ කලින් කිව්වා වගේ අපි හැමෝගෙම ජීවිත ඇතුලේ පොඩිම හරි හොරෙක් ජීවත් වෙනවා. අවස්ථාවක් ලැබුණොත් පුංචිම හරි යටිමඩියක් ගහන්න අපි try කරනවා. එහෙම බැරි වෙනවා නම් බැරි වෙන්නේ හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් තියෙනවා නම් විතරයි. සරල උදාහරණයක් කිව්වොත් බාකෝඩ් සිස්ටම් එකක් CCTV පද්ධතියක් එහෙම තියෙන තැනක මිනිස්සු හොරකමට පෙළඹෙන්න අඩුම බය වෙනවා. හොරකම් කළත් අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ හොරකම් කරන්න එපා කියලා තව දුරටත් බන කිය ඉන්න එක නෙවෙයි. පාලකයෝ නිලධාරීන් හොරකම් නොකරයි කියලා විශ්වාස තියන් ඉන්න එක නෙවෙයි. කාට වුණත් හොරකම් කරන්න බැරි සිස්ටම් එකක් හදන එක. එහෙම වුණොත් අපිට පුළුවන් අඩුම තරමේ මේ හොරකම් කරන එක
ගොඩක් දුරට හරි පාලනය කරගන්න. නැත්නම් අවුරුදු 76ක විතරක් නෙවෙයි. අවුරුදු 150ක් විතර යනකම් මේ එක එක්කෙනාගේ පාලනවලට සාප කර කර ඉන්නව ඇරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ.